හරි. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මේ වගේ ඇඩ් එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. හරි. අද අපි මේකට යොදා ගන්න software එක තමයි Canva කියන software එක. ඒක අපිට web browser එකෙන් සහ app එකෙන් access කරන්න පුළුවන්. web browser එකේ නම් මේ canva.com කියලා search කරාම මේ website එකට එනවා. canva.com කියලා. app එකත් Microsoft එකෙන් download කරගන්න පුළුවන්. මම අද use කරන app එක මට මේ interface එකමයි මටත් එන්නේ. හරි. ඉතින්ලා ඔයාලා ඒ දෙකෙන් කැමති එක open කරගෙන මේ දෙකේම තියෙන එකම interface එක මේ create කියන plus icon එක click කරගන්න ඕන. ඊට පස්සේ මේ දෙවෙනියට තියෙන presentation කියන එක click කරගන්න ඕන. ඊට පස්සේ presentation 16:9 ratio කියන එක දාගෙන අපි මේකේ background color එක change කරගන්න ඕන. මේ එන blank එකේ background color එක change කරගන්නේ මේ blank එක උඩ click කරලා මෙතන background color කියලා එකක් තියෙනවා. ඒක උඩ click කරගන්න ඕන. ඊට පස්සේ මම description එකේ මේ color codes ටිකක් දාලා තියෙනවා. ඒ මේ strawberry මේ color code එක මෙතනින් copy කරලා මේක උඩ click කරලා මේ add a new color කියන එක උඩ click කරලා මෙතනින් paste කරගන්න ඕන. ඊට පස්සේ enter දැම්මම enter click කරාම හරි. ඊට පස්සේ මම මෙතනින් text එකක් දාගන්න ඕන. text කියන එකට ගිහිල්ලා add a text box කියන එක click කරගෙන දැන් මේක ටිකක් ලොකු කරගන්න ඕන text box එක. ඒ නිසා මම alt එකත් අනිවාර්යෙන් alt key එක press කරගෙන මේක ටිකක් drag කරගන්න ඕන. ඊට පස්සේ මම මේකේ font එක දෙනවා මේ ඒක description එකේ තියෙනවා. font picture display කියන font එක දෙනවා. ඒක copy කරගෙන මේ Canva Sans එක තමයි default එක. එතන paste කරාම all results වල මේ future display කියන font එක එනවා. ඒක click කරගත්තම අපේ මේකට ඒ font එක add වෙනවා. හරි. ඊට පස්සේ මම මේ font color එක සුදු පාටට change කරගන්නවා. ඊට පස්සේ මම මේක ටිකක් ලොකු කරගන්න කලින් strawberry flavor කියලා type කරගන්නවා. ice cream කියලා මම type කරගන්නවා. හරි. strawberry. ඊට පස්සේ මම ආයෙ alt එකත් එක්ක ඒක ලොකු කරගෙන තව text box එකක් මම add කරගන්නවා. ඒක මෙතනින් add කරගන්න එපා. ඒක මේ add a subheading කියලා එකක් තියෙන එකෙන් add කරගන්න. ඊට පස්සේ මම ඒකේ නම දෙනවා new flavor කියලා. මම අද හදන category එක ice cream category එකක් නිසා මම මේ විස්තර දෙන්නේ. ඔයාලගේ category එකට අනුව විස්තර දෙන්න පුළුවන්. හරි. මම new flavor කියලා type කරගෙන font එකත් අර කලින් future display කියන font එකම දීලා color එකත් සුදු දෙනවා. හරි. ඊට පස්සේ මම මේ දෙක ටිකක් උඩට කරගන්නවා. හරි. දැන් අපි text එක දාලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ elements ටිකක් දාගන්න. strawberry ගෙඩි ටික. හරි. ඒකට ගන්න තියෙන්නේ දැන් uploads වලට ගිහිල්ලා ඔයා Google එකෙන් හරි වෙන කොහෙන් හරි download කරගෙන මෙතනින් අපිට download කරපු ටික දාගන්න පුළුවන්. දැන් මම පොඩි tip එකක් දෙන්නම්. ගොඩක් Google එකෙන් download කරන images වල background එකක් තියෙනවා. දැන් අපි strawberry කියලා නිකන් search කරගමු. strawberry කියලා search කරාම මේ වගේ images එනවා. මේ image එකක් අපිට download save image as කියලා දීලා download කරගෙන remove.bg කියලා website එකට යන්න පුළුවන්. මම මේකේ link එකක් දාලා තියන්නම් පල්ලෙහා description එකෙන්. ඊට upload image දීලා අපේ image එක select කරලා open කරගෙන දැන් ටිකක් වෙලා යනවා. මේක AI එකෙන් තමයි මේක generate කරලා දෙන්නේ අපිට. මේක සම්පූර්ණයෙන්ම free. අපිට paid version එකකුත් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට download කෙනෙක් උඩ click කරලා මේ උඩම preview කියලා එකක් තියෙන්නේ. අන්න ඒක උඩ click කරාම ඔටෝම මේක computer එකට download වෙනවා.
හරි දැන් අපි ආයි Canva එකට ගිහිල්ලා Canva එකට ගිහිල්ලා අර දාගත්තපු ස්ට්‍රෝබෙරිස් ටික දාගන්නවා. ටිකක් ලස්සනට ඇන්ගල් කරලා ප්ලේස් කරලා ඒ ටික දාගන්න. ඒතර අපේ වැඩේ ලස්සනට වෙනවා. මේකෙන් අපිට ඒක හරව ගන්න පුළුවන්. ඒක ඇන්ගල්ස් වලට. හරි මේක මෙහෙම අඩු කරලා. හරි. ඊට පස්සේ මම මේ අයිස්ක්‍රීම් කෝන් එකක් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් කෝන් එකක් ගත්තා. ඒකත් මම හරි විදිහටම remove.bg එකෙන් තමයි ගත්තේ. ඒකත් මැදින් ප්ලේස් කරලා අනිවාර්යෙන් shift key එක press කරගෙන මේ අපේ ස්ට්‍රෝබෙරි කෙඩි ටික select කරගන්න ඕන. ඊට පස්සේ මේ එහෙම select කරගත්තට පස්සේ උඩින් group කියලා icon එකක් තියෙනවා. ඒක select කරගන්න ඕන. ඊට පස්සේ අපිට මේක alt එකත් press කරගෙන මේක drag කරගෙන එන්න තියෙන්නේ. හරි. එහෙම තමයි අපි drag කරගෙන එන්න ඕන. මම දැන් ඒක reverse කරගන්නවා. ඒකට කලින් අපි මේක duplicate කරගන්න ඕන. duplicate page කෙනෙක් click කරලා. හරි. ඊට පස්සේ අපි අර කලින් විදියටම මේක මේව කරන් එන්න ඕන. alt එක ඔබාගෙන drag කරගෙන එන්න ඕන. හරි. ඊට පස්සේ අපි add transition කෙනකට ගිහිල්ලා මේ දෙක මැද තියෙන match and move එක දෙන්න ඕන. හරි. ඊට පස්සේ අපි ටිකක් play කරලා බලමු. present කෙනකට ගියා. present කෙනකට ලැබුවා. හරි. දැන් අපි මේක ටිකක් ස්පීඩ් එක වැඩි වගේ. ඒ නිසා අපි ආයි මේ දෙක මැදට ගිහිල්ලා add transition ගිහිල්ලා අරකේ ටිකක් 1.7ක් 6ක් වගේ දෙනවා. හරි. ඊට පස්සේ අපි ආයි මේක present කරන් බලමු. හරි. ඒ වගේ ලස්සනට ආවා. ඊට පස්සේ අපිට මේ කරන්න පුළුවන් තව එකක් තමයි මේක ටිකක් යටට ගෙනල්ලා මේක ආයි ඕල්ට් එකක් අරන් පොඩි කරලා අයිස්ක්‍රීම් එකත් ලස්සනට ප්ලේස් කරලා මේව කරන්න පුළුවන්. දැන් අපි ආයි present කරන් බලමු. present ගියා. ආයි present කෙනෙක් click කරා. හරි. දැන් ලස්සනට මේක animate වෙලා තියෙන සුපිරියට මේක animation එක ආවා. දැන් අපි ඊළඟ play එකත් add කරගමු. හරි. ඒ ඊළඟ play එක add කරගන්න අපි මේ add a page කෙනෙක් click කරා. ඊට පස්සේ මම මේ color එක කලින් වගේ description එකේ දාලා තියන්නම්. මම පොඩ්ඩක් ඉන්න හොයාගන්නකම් මේ හරි. මම මේ ඔක්කොම ටික අනිවාර්යෙන් description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ අපි මේ chocolate කියන එකේ color code එක ගන්න ඕන. ඊට පස්සේ මේක copy කරගෙන මම Canva එකට ගිහිල්ලා ආපහු මේ තියෙන රෝස පාඩුවට click කරලා add a new color කියන එක click කරලා මේ color code එක වෙනස් කර ගන්නවා. හරි. ඊට පස්සේ මම ආයි text එකක් type කරගන්නවා අර වගේම. ආයි alt එක press කරගෙන අරක ලොකු කරගෙන මම type කරනවා ස්පෙලිං හරියට දන්නේ නැහැ. chocolate හරි. දැන් හරි. chocolate ice cream කියලා. හරියට මම මේක තව ටිකක් alt click කරලා alt press කරගෙන drag කරගන්නවා. ටිකක් ඊට පස්සේ ආයෙ උඩට අරගෙන මම add a subheading කියන එක උඩ click කරලා new flavor කියලා type කරගෙන ගන්නවා. ආයෙත් කියනවා මේක මේ මම හදන category එක නිසා මම මේ වීඩියෝ එකේ හදන category එක නිසා මම මේ ice cream තෝරගත්තේ. නැත්නම් ඔයාලට ඕනයක් තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආයෙ මම upload වලට ගිහිල්ලා chocolate කෑලි ටිකක් මෙතනින් දා ගන්නවා. upload කරන්න තියෙන මේ section එකේ chocolate කෑලි ටිකක් දාගෙන මම මේව ටිකක් direction එක angle එක එහෙම පොඩ්ඩක් change කරලා මේ උඩට අරගෙන දා ගන්නවා. හරි.
දාගන්නවා. හරි. ඊට පස්සේ මම චොකලට් අයිස්ක්‍රීම් එකක් අර වගේම අරගෙන මේක එද්දිම ටිකක් ඇදයි වගේ තියෙන්නේ, ඇන්ගල් එකට තියෙන්නේ. ඒ නිසා මම පොඩ්ඩක් ඇන්ගල් එක හදාගෙන මෙහෙම දාගන්නවා. හරි. දැන් මේ පේජ් එක ඉවරයි. අපි මේ පේජ් එක කලින් වගේ ඩුප්ලිකේට් කරන්න නැහැ මුකුත්. ඊට පස්සේ අපි තව පේජ් එකක් ඇඩ් කරගමු. මේක අපි වැන්ල එකට දාගමු. මේක ඔක්කොම ටික හරි වගේ. හරි. ඊට පස්සේ මේක අපි වැන්ල එක හදාගන්න නිසා මම කලර් කෝඩ් තියෙන එකට ගිහිල්ලා මේ වැනිලා කියලා එකේ කලර් කෝඩ් එක කොපි කරගෙන Canva එකට ඇවිල්ලා ආපහු හතරවෙනි පේජ් එකට ඇවිල්ලා මේකේ තියෙන පාට උඩ ක්ලික් කරලා කලර් කියන එකට ගිහිල්ලා අරක පේස්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට වැන්න කලර් එක ආවා. හරි. ඊට පස්සේ මම අර කලින් වගේම ටෙක්ස්ට් බොක්ස් එකක් දාගෙන ඕල්ට් එකත් එක්ක මේක සයිස් එක වැඩි කරගෙන මේකේ ෆොන්ට් එක වෙනස් වෙලා හරි නෑ ෆොන්ට් එක හරි. එස් මම දානවා වැනිලා අයිස්ක්‍රීම් කියලා. වැනිලා. හරි දැන් හරි. එස් මම ආයි ෆ්‍රොන්ට් ඕල් ඕල්ට් එකත් එක්ක මේක තව ටිකක් සයිස් එක වැඩි කරගෙන මේක අර දැන්ටම ගෙනහිල්ලා මේක නිකන් කළු හොඳයිත් වගේ කමන්න. අපි කලින්ගේ සුදු ගත්ත නිසා මේකත් සුදු ගමු. සුදු ටිකක් පේන්නේ නැහැ මේකෙදි. ඔයාලට ඕන කලර් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ආයි මෙතනින් සබ් හෙඩින් එකක් දාගෙන අපි new flavor කියලා ටයිප් කරගන්න ඕන. ඊට පස්සේ මම ඒක ආයි උඩින් දානවා. මම ඒක පාට සුදුම දාගන්නවා. ටෙක්ස්ට් කලර් එකට ගිහිල්ලා සුදු කියන එක දාගන්නවා. හරි. ඊට පස්සේ මම මේකට නම් ගත්තම වැනිලා ටිකක් වැනිලා මල්ද මොනවද කියන දන්නේ නැහැ. වැනිලා කියලා සර්ච් කරාම මේවා තමයි ආවේ. හරි. මම ඒකෙත් ටිකකුත් ඇන්ගල් එක වෙනස් කරා ටිකක් දානවා. මේක එක කොටේ මම වගේ දාන්න එපා. ලස්සනට ප්ලෑන් එකක් හදාගෙන කරාම තමයි මේක ලස්සන වැඩි වෙන්නේ. හරි. දැන් ලස්සනට ප්ලේස් කරගෙන තියෙන්නේ. මේක ටිකක් මේ ගුරුට වගේ දාගන්නවා. අනිවාර්යෙන් මම මේ channel එකේ තව කරන ටියුටෝරියල්ස් ගැන නිසා අනිවාර්යෙන් subscribe කරන් තියන් ඉන්න. හරි. ඊට පස්සේ මම මේ වැනිලා අයිස්ක්‍රීම් එක උඩ ක්ලික් කරගෙන ගන්නවා. මම ඒකත් Google එකෙන් අර විදිහටම තමයි ගත්තේ. ඊට පස්සේ මම ටිකක් ලොකු කරගෙන මැදින් වගේ දාගන්නවා. හරි. දැන් මේ දෙක මැදට ට්‍රාන්සිෂන් එකක් දැම්මා වගේ අපි මේවටත් ඒ ට්‍රාන්සිෂන් එක නෙවෙයි වෙන ට්‍රාන්සිෂන්ස් දාගන්නවා. මේ ඉතුරු දෙකට දාන්නේ අපි චොකලට් සහ වැනිලා එකට දාන්නේ. මේ ඉස්සෙල්ලා මේ ස්ට්‍රෝබෙරි එකයි චොකලට් එක අතර එකයි දාගන්න ඕන. ඒක මම දාගන්නේ ෆ්ලෝ කියන එකට ගිහිල්ලා 1.7 වගේ දාගන්නවා. ඊට පස්සේ මේ චොකලට් සහ වැනිලා එක අතර ආයි ෆ්ලෝ කියන එකට ගිහිල්ලා 1.7 වගේ එකක් දාගන්නවා. හරි. දැන් අපි මේක ප්‍රසන්ට් කරලා බලමු. ප්‍රසන්ට් එකට ගියා. ප්‍රසන්ට් කියන එක උඩ ක්ලික් කරා. මේක යන පිටිපස්සට හරි. දැන් මේක මේ පැත්ත ක්ලික් කරාම ලස්සනට අර ස්ලයිඩ් වෙලා එනවා. ඊට පස්සේ ආයි ක්ලික් කරාම අර ගාන්ට් ස්ලයිඩ් වෙලා යනවා. ඊට ආයි අපි ක්ලික් කරාම වැන්ලා මේකට එනවා. හරි. අද වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe එකක් කරන් යන්න. මේ වගේ වීඩියෝ මම තවත් ගොඩාක් ගෙන බලාපොරොත්තු වෙනවා මේ channel එක. නිකන් thumbnail හදන හැටි, ඒක font styles වගේ ඒවා. ඒ නිසා අනිවාර්යෙන් subscribe කරන් යන්න. හරි. Thank you.